අයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම ඉෂාල් කෙයාගිවස් YouTube channel එකට FAQ series එකේ එක ප්‍රශ්නයක් අද මම පැහැදිලි කරනවා ඔයාලට. මම ඉස්සෙල්ලම ප්‍රශ්නය පැහැදිලි කරලා ඉන්නම්. Can you describe your daily routine as a caregiver? Can you describe your daily routine as a caregiver? Can you describe ඔයාට පුළුවන් ද විස්තර කරන්න ඔයාගේ daily routine එක. Your daily routine. ඔයාගේ daily routine කියන්නේ ඔයාගේ දිනචර්යාව as a caregiver. caregiver කෙනෙක් විදියට. ඉතින් මේ ප්‍රශ්නය ගොඩක් ස්කයිප් ඉන්ටර්වියු එකේදී ගොඩක් අහලා ඒ කියන්නේ ගොඩක්ම නෙවෙයි කීප දෙනෙක්ම කියලා තිබුණා මේ ප්‍රශ්නය අයාලකින් අහලා තිබුණා කියලා. ඒ වගේම ෆයිල් බාර දෙන ඉන්ටර්වියු එකේදීත් ඒ වගේම මේක අහලා තිබුණා කියලා මට දැනගන්න ලැබුණා සමහර අයගෙන්. ඉතින් කොහොම වෙතත් මේක ඊටම වැදගත් ප්‍රශ්නයක් කෙයා ගිවර් කෙනෙක් විදියට. දැන් අපිටත් තියෙනනේ ඩේලි රූටින් එකක් පේෂන්ට්ගේ කෙයා ප්ලෑන් එකක් තියෙනවා වගේම තමයි අපිට අපේ ඩේලි රූටින් එකකුත් තියෙනවා. එතකොට මේ කෙයාගිවර් කෙනෙක් විදිහට අපිට තියෙන ඩේලි රූටින් එක විස්තර කරන්න කිව්වොත් අපි කොහොමද ඒක කියන්නේ? අන්න ඒක තමයි මම මේ වීඩියෝ එකේදී ඔයාලට පැහැදිලි කරන්නේ. මේ වචන අල්ලගන්න. ඔයා මේවා එකක්වත් කටපාඩම් කරන්න එපා. කටපාඩම් කළා කවදාකවත් ඉන්ටර්විව් එකක් ෆේස් කරන්න බෑ. අවශ්‍ය කරන්නේ දැනුම එකතු කරගන්න. පුළුවන් තරම් දැනුම එකතු කරගන්න. මේකෙන් වචන ඉගෙන ගන්න. ග්‍රැමර් ගැන ලොකුවට හිතන්න එපා. ඉංග්‍රීසි මහා ලොකු ඉංග්‍රීසි දැනුමක් ඉතුරු එයාලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන්නේ එයාලා අහන ප්‍රශ්නේ ඔයාට තේරෙනවද කියන එක පළවෙනි ස්කිල් එක ඔයා සතුව තියෙන්න ඕනේ. කැඩිච්ච ඉංග්‍රීසියෙන් හරි ඔයාට ඒ අදහස ඉංග්‍රීසියෙන් කියා ගන්න ඕනේ. හැබැයි ඒකට අඩුම දෙවෙනි ස්කිල් එකක් තියෙනවා. මොකක්ද නැත්නම් දෙවෙනි ස්කිල් එක? ඒ තමයි ඔයා අදාළ ප්‍රශ්නයට දෙන්න ඕනේ උත්තරේ මොනවද දෙන්න ඕනේ කියන එක අඩුම ගන්න සිංහලෙන්වත් කියා ගන්නවට දැනුමක් තියෙන්න ඕනේ. ඒ දෙවෙනි ස්කිල් එක. දෙවෙනි ස්කිල් එක තියෙනවා නම් තමයි ඔයාට තුන්වෙනි ස්කිල් එක පාවිච්චි කරලා ඔයාට උත්තරේ දෙන්න පුළුවන්. ඒ තමයි කැඩිච්ච ඉංග්‍රීසියෙන් හරි කමක් නැහැ. වචන ඉංග්‍රීසි වචන පාවිච්චි කරලා කටවහගෙන අර නිකාම මොනවත් උත්තරයක් දී ගන්න බැරුව හිර වෙන්නේ නැතුව කැඩිච්ච ඉංග්‍රීසියෙන් හරි කොහොම හරි පටපට ගාලා උත්තර ටික දීගෙන යන්න ඕනේ. ඒක ඉන්නේ පුහුණුවෙන්. ඉතින් මේ පුහුණුව නැති අයට ඒ පුහුණුව හදා ගන්න පුළුවන් මගේ ඔන්ලයින් ක්ලාස් එකට ජොයින් වෙලා Israel caregivers online Israel caregivers Skype interview online class එක මම පවත්වනවා. ඒකට අවශ්‍ය කරන තොරතුරු දැනගන්න පුළුවන් ඔයාලට 071 16 20 928 කියන මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා මේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් මම කෙලිම අපි යමු ප්‍රශ්නයට. ඒ ප්‍රශ්නය සහ පිළිතුරු පැහැදිලි කිරීමකට යමු. හොඳයි. ඉතින් මේ මෙහෙමයි. දැන් ඕනෙම ප්‍රශ්නයකට අපිට දෙන්න පුළුවන් උත්තර පුද්ගලකින් පුද්ගලයට වෙනස් වෙනවා. ඉතින් මම මේ පොදුවේ ඔයාලට දෙන්න පුළුවන් උත්තර ටික දෙන්නේ මේකේ ගොඩාක් තියෙනවා. ඉතින් මේ තරම් විශාල මහා පතරංග හැල්ලක් අතන ගිහිල්ලා කියන්න ඕනේ. එච්චර වෙලාවකුත් නැහැ. ඔච්චර උත්තර දෙන්න. අවශ්‍ය කරන මූලික කරුණු ටික අල්ලගෙන ඔයාලට පුළුවන් මතක් වෙන විදිහට කෙටි උත්තරයක් දෙන්න. ලොකු දේවල් මේ තියෙන ඔක්කොම කියන්න කටපාඩම් කරන්න යන්න එපා. කටපාඩම්ෙන් නම් උත්තර දෙන්න එපා. මම නැවතත් කියන්නේ ඒකයි. right. අපි යමු මේ වාක්‍ය වල එකින් එකට. first මේ තියෙන්නේ. ඉන්න මම ඉන්ක් එක මාරු කරන්නම්. නිල් පාට හොඳයි. එතකොට ස්ට්‍රෝක් එකේ සයිස් එක පොඩ්ඩක් අඩු කරන්නම්. right. හරි මේ ගන්න හොඳයි. මෙන්න ප්‍රශ්නය මම ප්‍රශ්නේ පැහැදිලි කරන්න. අපි යමු වාක්‍ය ටිකට. first පළමුවෙන්ම I wake up මම අවදි වෙනවා early පාන්දරින්ම. ඒ කියන්නේ in the morning early in the morning උදේ වෙලාසෙනි උදේ පාන්දරින්ම මම අවදි වෙනවා. wake up වෙනවා කියන්නේ අවදි වෙනවා. first කියන්නේ පළමුව. then ඊට පස්සේ I start මම පටන් ගන්නවා. මොකද්ද පටන් ගන්නෙ? doing things to maintain my personal hygiene. doing things දේවල් සිද්ධ කරන්න. දේවල් කරන්න මම පටන් ගන්නවා to maintain පවත්වා ගන්න my personal hygiene. මගේ personal hygiene එක maintain කරගන්න අවශ්‍ය කරන දේවල් මම පටන් ගන්නවා. දැන් මේ හිතන්න first I wake early in the morning. වාගේ වචනින් ඉදිරිය කියන්න. මේ ලොකු වචන ඕනේ නැහැ. early morning I wake up. ඒ විදිහට කියන්න. ඊට පස්සේ personal hygiene I do my personal hygiene. එහෙම කියන්න. දැන් ඔයාලට මේ වාක්‍යෙම කටපාඩම් කරන්න ඕනේද? ඕනේ නැහැ. අයිඩියාව ගන්න. I do my personal hygiene. එහෙම කියන්න. ඊට පස්සේ so I brush my teeth. ඊට පස්සේ මොකද කරන්නේ? ඉතින් ඊට පස්සේ I brush my teeth. මම මගේ දත් මදිනවා. wash my face. මගේ මූණ හොද ගන්නවා. and wear කියන්නේ පළඳිනවා. ඒ කියන්නේ ඇඳ ගන්නවා. clean clothes. පිරිසිදු ඇඳුම් ඇඳ ගන්නවා. මොකද අපි patient කෙනෙක් ගාවට යනකොට අපි පිරිසිදු වෙන්න ඕනේ. හරි? ඒක වැදගත්ම දෙයක්. අපි කෙයාගිවර් කෙනෙක් විදිහට පළවෙනියටම patient ගාවට එන මොහොතේදී පවා උදේ අවස්ථාවකදී වුණත් අපි යන්න ඕනේ patient ගාවට පිරිසිදුව. පෙරේතය වගේ ගිහිල්ලා හරියන්නේ නැහැ. ඉතින් I brush my teeth. ඉතින් ඔයාලට මේ කියන්න පුළුවන් brush my teeth
wash face, clean cloth එච්චරයි. බලන්න අහගෙන ඉන්න කෙනාට අදාළ දේ තේරෙනවනේ. right. අපි යමු ඊළඟ කොටසට. ඔන්න උදේට දැන් මොනවද අපි කරන්නේ? then I greet my patient. ඊට පස්සේ මම greet කරනවා my patient මගේ ලෙඩාට මම එයාට මේ කියන්නේ මොකක් හරි කියලා සුබ උදෑසනක් hello madam මේ වගේ greet කරනවා. සුබ පැතීමක් කරනවා. kindly කාරුණික විදියට මම එයාට සුබ පැතීමක් කරනවා and say good morning. සුබ උදෑසනක් කියලා මම එයාට කියනවා. I ask මං එයාගෙන් අහලා බලනවා how they feel එයාට කොහොමද දැනෙන්නේ කියන එක මං අහනවා. මෙතන they කියන එකෙන් කියන්නේ own කියලානේ. ඉතින් patient ලා ගොඩක් නැහැනේ. මෙතන they කියන එකෙන් අදහස් වෙන්නේ එක්කෝ he නැත්තම් she. ඒ කියන්නේ he කියන්නේ ඔහු කියන එකනේ. she කියන්නේ ඇය කියන එකනේ. ඔය දෙකෙන් ඒ කියන්නේ පිරිමි කෙනෙක් හෝ ගෑනු කෙනෙක් ඒ කවුරු වුණත් කියන එක තමයි they කියන එකෙන් අදහස් කරන්නේ. ඒක ඔහුට හෝ ඇයට ඔහුගෙන් හරි ඇයගෙන් හරි මම අහනවා how they feel කොහොමද ඔයාට කියලා මං අහනවා. අන්න එකයි කේ අදහස. and how they slept last night. how they slept කොහොමද ඔහු හෝ ඇය නිදාගත්තේ. sleep කියලා කියන්නේ නිදාගත්තා කියන එක. sleep එකේ අතීත. හොඳේ last night. ඒ කියන්නේ ඊයේ රෑ කොහොමද නිදාගත්තේ කියලා මං එයාගෙන් අහනවා. I do this to understand. I do this මම මේක කරන්නේ to understand තේරුම් ගන්න their condition. ඒ කියන්නේ ඒ patient ගේ condition එක එයාගේ තත්ත්වය මොන වගේද කියලා තේරුම් ගන්න තමයි මම ඒක කරන්නේ. after that ඊට පස්සේ I check මම පරීක්ෂා කරලා බලනවා මොනවද එයාගේ vital signs. ඒ කියන්නේ ජෛව ලක්ෂණ පරීක්ෂා කරනවා if needed අවශ්‍ය නම් I check vital signs. දැන් මෙතන නිකන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. I go to my patient tell නැත්නම් say good morning, hello good morning madam, good morning sir, did you sleep last night, I ask like that. I check vital signs. හරි ඒ වගේ චූටියට කියන්න ලොකුවට මේ වාක්‍ය පිටින් කියන්න ඕනේ නැහැ. I check temperature උෂ්ණත්වය, pulse, blood pressure as required කියන්නේ අවශ්‍ය වෙන විදිහට මම මේ දේවල් පරීක්ෂා කරලා බලනවා. and also respiration of my patient මගේ patient ගේ ශ්වසනය මම මෙතන දාලා නැහැ. හරි. I give a warm drink මම දෙනවා උණුසුම් පානයක් like tea තේ වගේ or water එහෙම නැත්නම් වතුර වගේ if appropriate. ඒ කියන්නේ එහෙම දෙන එක සුදුසුයි වගේ නම් මං තේ හරි වතුර හරි මොන හරි උණුසුම් දෙයක් මං දෙනවා යාට. then I assist with toileting. then I assist මම ඊට පස්සේ මම යාට assist කරනවා. ඒ කියන්නේ සහාය වෙනවා with toileting. ඒ කියන්නේ toilet යන වැඩ කටයුතු වලට මම යාට උදව් වෙනවා. I help with brushing. I help with brushing කියලා කියන්නේ මොකද්ද? දැන් මම අර දේවල් ටික කරගත්තනේ. මගේ දත් මැද්දා මුණ හේදුවා. ඒවා මම patient-ටත් කරන්න ඕනේ. හරි. I help with brushing. මම යාට brush කරන්න උදව් වෙනවා. ඒ කියන්නේ යාගේ දත් මැද ගන්න and washing එන මොනේ මොහොද ගන්න, bathing එහෙම නැත්නම් නා ගන්නවා නම් and dressing එහෙම නැත්නම් ඇඳුම් ඇඳ ගන්නවා නම් මම අන්නේ වට යාට help කරනවා. හරි. I change diapers. මම diapers change කරනවා if needed. අවශ්‍යයි නම්. if that means if the patient needs on diapers then I can change their diapers. ඒ patient diapers ඇඳගෙන ඉන්න කෙනා නම් මට පුළුවන් එයාගේ diapers change කරන්න. ඒකයි මම කිව්වේ. right. ඊගාවට I do this to maintain. මම මේක කරන්නේ ඇයි? I do this. මම මේක කරන්නේ to maintain පවත්වා ගන්න hygiene. ඒ කියන්නේ සෞඛ්‍ය ආරක්ෂාව යාගේ පවත්වා ගන්න to and prevent infections. ඒ වගේම infection නැතිවීම. ඒ කියන්නේ අර ආසාදන කියලා කියන්නේ. හරි. ඒ වගේ ආසාදන වගේ දේවල් ඇතිවීම prevent කරන්න වළක්වා ගන්න තමයි මම ඒක කරන්නේ. හරි. බලන්න මේ වචන කොච්චර වටිනවද? දැන් මේ hygiene, prevent infections, maintain hygiene. හරි. බලන්න ඔන්න ඔය වචන change diapers මේවනේ ඉතින් අපි දන්නේ නැති වචන. ඉතින් ඕවා ටික ඉගෙන ගත්තා නම් අපිට කතා කරන්න බැරිද කියලා කියන්නකෝ. පුළුවන්නේ. ඉතින් මේක අහලා මේ වීඩියෝ එක එකපාරක් විතරක් මේක කරන්න එපා. මම නම් කියන්නේ ඕනිම නම් ලියා ගන්න. ඒක කමක් නැහැ. මම නම් කියන්නේ පුළුවන් තරම් අහලා මේ එක වීඩියෝ එකක් බලන්න සාමාන්‍යයෙන් 3-4 පාරක්. අහලම කන හුරු කරගන්න වචන ටික. ඔයාට එන්න ඕනේ. දැන් ඊළඟට ඔයා කියන්න ඕනේ. මං කියන්න කලින් ඔයාගේ කටින් කියවෙන්න ඕනේ. එච්චරටම අහලා හුරු වෙන්න. ඒක තමයි ක්‍රමය. then ඊට පස්සේ I make the bed. මම bed එක හදනවා. ඔයාට කියන්න පුළුවන් I do the occupied bed making. I do the unoccupied bed making. මට ඒව කරන්න පුළුවන්. right. then I make the bed clean පිරිසිදුව ඇඳ හදනවා and comfortable ඒ වගේම සුව පහසුව මම ඇඳ හදනවා. right. ඊගාවට I give morning medicine. මම උදේ බෙහෙත් එයාට දෙනවා on time වෙලාවට දෙනවා.
I prepare මම සූදානම් කරනවා and give ඒ වගේම දෙනවා මොකද්ද දෙන්නේ? breakfast එක. ඒ කියන්නේ උදේ ආහාරය දෙනවා safely ආරක්ෂිතව මම එයාට උදේ ආහාරය ලබා දෙනවා. හරි. ඇයි මේ safely දෙනවා කියන්නේ? දැන් patient choking වෙන්න පුළුවන්. හරි හිර වෙන්න පුළුවන් නේද? එතකොට ඒ වගේ වෙලාවට අපි ආරක්ෂාව ගැනත් බලන්න ඕනේ. I always follow මම හැම වෙලාවෙම follow කරනවා the patient's diet plan. patient ගේ diet plan එක. ඒ කියන්නේ patient ගේ ආහාර ලබා දෙන අපි diet plan එකනේ අපි ඒකට කියන්නේ. ඒ diet plan එකක් තියෙනවා නම් if there is a diet plan of my patient then I have to follow that. patient diet plan එකක් තියෙනවා නම් මම ඒක follow කරන්න එපා නේද? අන්න ඒ නිසා I always follow මං නිරන්තරයෙන්ම always හැම වෙලාවෙම follow කරනවා the patient's diet plan. patient ගේ diet plan එක. I also take my breakfast on time. I also take මං ඒ වගේම ගන්නවා මොකද්ද? my breakfast. මගේ breakfast එක කියන්නේ උදේ කෑම එක මං ගන්නවා on time. හරි වෙලාවට මං ඒක ගන්නවා. හොඳයි. ඊට පස්සේ ඔන්න දැන් දවල් කාලේවා. මතක තියාගන්න මේක මේ ඔක්කොම කියවෙන්න ඕනේ නැහැ. හොඳේ ඒකත් ඔලුවේ තියාගන්න මේක මේ ටික ඔක්කොම කියාගෙන කටපාඩම් කරගෙන එතන ගිහින්ලා මොනේ අතාරින්න හිතාගෙන යන්න එපා. හොඳේ ඔයා මේක අහලා ඔයාට මතක් වෙයි ඊට පස්සේ එතෙන්ට ගියාට පස්සේ මේක ප්‍රැක්ටිස් කරන්න. ඒක තමයි වැදගත්ම දේ. මම ක්ලාස් එක කරන්නේත් ඒකමයි ඔයාලව ප්‍රැක්ටිස් කරවීම තමයි ඒකේ අරමුණ තියෙන්නේ. මොකද ඇත්තටම ගොඩාක් ළමයින්ට ඇත්තටම තියෙන ප්‍රශ්න තමයි එයාලට වීඩියෝත් බලනවලු. හැබැයි කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවට පස්සේ එහෙමම කට ලොක් වෙනවලු. උත්තරයක් එන්නෙම නැහැලු. හිතාගන්න බැලු මොකද්ද මේ වෙන්නේ මම කොච්චර වීඩියෝ බලුවත් මට එන්නේ නැහනේ කටපාඩම් කරන්න එපා හැබැයි ප්‍රැක්ටිස් වෙන්න කටපාඩම් කරන්න එපා කියන එකෙන් කියවෙන්නේ නැහැ ප්‍රැක්ටිස් කරන්න එපා කියන එක ඔයා පුළුවන් තරම් තව යාළුවෙක් එක්ක ප්‍රැක්ටිස් වෙන්න එහෙම නැත්නම් මගේ ක්ලාස් එකට මෙන්න ඕනේ වාගේ යාළුවෝ ඉන්නෝ ඕනි තරම් ඔයාලට පුළුවන් මේ ක්ලාස් වලට විදම් කරන්න ඕනේ නැත්තටම ඔයාලට පුළුවන් මේ වීඩියෝ නොමිලේ තියෙන වීඩියෝ මේවා බලන්න ඔයාට පුළුවන් පුංචි සටහනක් ඕනනම් ගහගන්න හොඳට වීඩියෝ එක නැවත නැවත බලන්න ඊට පස්සේ යාළුවෙක් එක්ක හොඳට ප්‍රැක්ටිස් කරන්න යාළුවෙක් කෙනෙක් හරි දෙන්නෙක් හරි අල්ලගෙන හැමදාම ප්‍රැක්ටිස් කරන්න එක පැයක් වෙන් කරන්න ඒත් ඇති right day time දවල් කාලේදී then ඊට පස්සේ I help මං help කරනවා උදව් කරනවා with walking or mobility ඒ කියන්නේ mobility කියලා කියන්නේ චලනයේදී ඒ කියන්නේ ගමන් කිරීම සඳහා එහෙම නැත්නම් walking ඇවිදීමට මං patient help කරනවා I support මම support කරනවා simple exercises සරල ඒ කියන්නේ සරල ව්‍යායාම වලට මම එයාට help කරනවා support කරනවා if possible එහෙම කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා because there are certain patients they are too weak to do exercises එයාලා ගොඩාක් weak exercises කරන්න බැරි තරමට therefore if that is why I put here the word if possible අන්නේ හින්දායි මෙතන possible if possible එහෙම කරන්න පුළුවන් නම් කියන එක දැන් මේ හින්දායි I do this මම මේක කරන්නේ to improve ඒ කියන්නේ වැඩි දියුණු කරන්න strength ඒ කියන්නේ එයාගේ ශක්තිය and circulation ඒ කියන්නේ එයාගේ රුධිර ගමනේ ඒ වගේ දේවල් improve කරන්න තමයි මම මේ දේවල් කරන්නේ after that ඊට පස්සේ I keep the patient comfortable මම patient comfortable කරනවා සුව පහසුව තියනවා and engage ඒ වගේම එයා දේවල් වල මේ නියුතු කරලා ඒ කියන්නේ එයාව busy කරලා තියනවා හරි ඊට පස්සේ I prepare මම සූදානම් කරනවා and give lunch ඒ කියන්නේ මම එයාගේ lunch එක I prepare the lunch ඒ කියන්නේ මම එයාගේ lunch එක prepare කරනවා and I give him his lunch එයාගේ lunch එක මම දෙනවා ඒක තමයි මේ කියන්නේ I prepare and give lunch මම එයාගේ lunch එක සූදානම් කරලා ඒක දෙනවා I give medicines on time I give medicines මම බෙහෙත් දෙනවා on time කියලා කියන්නේ වෙලාවට හරියට වෙලාවට අපි දේවල් කරන්න එපා අන්න ඒකයි on time වෙලාවට මම බෙහෙත් ටික දෙනවා ඊගාවට I maintain hygiene and keep the environment clean I maintain hygiene of my patient නේද මම මගේ patient ගේ hygiene එක maintain කරනවා පවත්වා ගන්නවා and keep the environment clean ඒ වගේම පරිසරය clean එකට පිරිසුදුව තියා ගන්නවා මෙන්න මේක I reposition the patient if needed I reposition the patient කියන්නේ මම patient නැවත ස්ථානගත කරනවා කියන්නේ එයාගේ පිහිටුම එයා ඉන්න විදිය ඉන්න අත ඒ position එක මම reposition කරනවා නැවත වෙනස් කරනවා කියන එක කියන්නේ that means I change my patient's positions නේ මම patient ගේ positions වෙනස් කරනවා if needed අවශ්‍යයි නම් එහෙම කරන එක අවශ්‍යයි නම් මම ඒ දේ කරනවා why most of the time there sometimes the patient may be a bedridden patient නේ එයා සමහරට bedridden patient කෙනෙක් වෙන්න පුළුවන් so if the patient is a bedridden patient I have to change my patient's position every 2 hours සෑම පැය දෙකකටම සැරයක්ම මම patient ගේ
position එක මාරු කරන්න ඕනේ. So I have to mention, so mentioning those things also really important in this kind of answer. මගේ උත්තරේක අපි ඒවත් mention කරන එක තාම වැදගත්. right. ඊගොට I do this මම මේ කරන්නේ to prevent bed sores. bed sores ඇති වෙනක වළක්වන්නයි. හරි? right. bed sores ඇති වෙන්න එක් ගැන මම වෙනම පාඩමක් මම කරනවා. එතකොට bed sores ඇතිවීම වළක්වන්න තව ගොඩක් දේවල් තියෙනවා අපිට කරන්න. හරි? එතකොට මේ ඒ වයින් එකක් තමයි patient ගේ position change කරන. එහෙම නැත්නම් reposition කිරීම. I properly maintain my documentation. I properly maintain කියන්නේ මම නිසියාකාරව maintain කරනවා, පවත්වා ගන්නවා my documentation. ඒ කියන්නේ දැන් අපි caregivers-ලා විදිහට වැඩ කරනකොට අපිට තියෙනවා යම් යම් ලියකියවිලි පවත්වාගෙන යන්න. උදාහරණයක් විදිහට ගත්තොත් caregiver note එක, ඊට පස්සේ weekly plan, monthly plan නේද? ඊට පස්සේ observation chart, ඒ කියන්නේ අපි vital signs එමු check කරලා observation chart එක fill කරන්න එපා නේද? අපි සමහරවිට temperature සාමාන්‍ය temperature එකක් තියෙනවා. යාට උණ වගේ තියෙනවා නම් fever එක තියෙනවා නම් එතකොට ඒක අපි නිරන්තරයෙන් ඒ temperature එක check කර කර අපි මේ mark කරන්න ඕනේ. මොකද එතකොට ඒ temperature chart එක තියෙනවා නේද? ඒ වගේ body temperature chart එක. ඉතින් ඔය වගේ নানা ආකාර documentations තියෙනවා අපිට maintain කරන්න. එතකොට I properly maintain මම නිසි පරිදි maintain කරනවා, පවත්වා ගන්නවා my documentation, මගේ ලියකියවිලි වැඩ කටයුතු. I record important details and changes. මොකද මේ record කරනවා කියන්නේ phone එක අරගෙන video call කරලා record කරනවා කියන එක නැත්නම් voice record එකක් දානවා කියන එකද? නෑ නෑ. මේ record කරනවා කියන්නේ ලියලා තියනවා කියන එක. හරිද? වාර්තාගත කරලා තියනවා. ලියලා තියා ගන්නවා important details, වැදගත් තොරතුරු and changes. ඒ වගේම වෙනස්කම් මොනවද තියෙද කියලා මං ඒවා එහෙම තියෙනවා නම් ඒවා record කරලා තියනවා. කොහෙද? in my documentation. මගේ documentation වල තමයි මං ඒවා ලියලා තියන්නේ. then the patient is safe. sorry, when the patient is safe, patient ආරක්ෂිතව සිටින විට I take a short rest. මං කෙටි නිින්දක් කියන්නේ මං කෙටි විවේකයක් ලබා ගන්නවා. short rest එකක්. කෙටි විවේක. short කියන්නේ කෙටි, rest එකක් කියලා කියන්නේ විවේකයක්. හරි? දැන් මේකදී if the patient is on bed, then I can put up the side rail to keep my patient to prevent my patient from falling down from the bed. patient and then වැටෙන එක වළක්වා ගන්න මට පුළුවන් side rail එක දාලා තියන්න. right? ඊට පස්සේ I also drink water. මං ඒ වගේම also කියන්නේ වගේම කියන එක. I also මං ඒ වගේම drink water. වතුර බොනවා. and maintain ඒ වගේම පවත්වාගෙන යනවා මොනවද? my health. මගේ සෞඛ්‍ය මං පවත්වා ගන්නවා. හොඳයි. දැන් මෙහෙමයිනේ. දැන් ඔන්න ඔය day time එකේ දැන් අපි දෙනවා ඒව ඇත්තටම ඕක මේ වෙන වෙනම කියන්න ඕනේ. I give medication on time for my patient. That means if the patient has to take medications in the morning, in the evening, things like that, or at night, then I will give the medication on time for my patient, and also I will prepare and give the meals on time for my patient. ඒ විදිහට ඔයාලට කියන්න පුළුවන් පුදුවේ කියන්න මම මේ විදිහට වෙන් කළා කියුවට මම කියන්නේ අදහස ගන්න, වචන ඇහිඳ ගන්න. ඔබේ වචනෙන් ඔබේ අදහස් දාලා ඔබේ උත්තරයක් කියන්න. මගේ උත්තරي කියන්න එපා. ඔබේ උත්තරي කියන්නේ ඒකට අවශ්‍ය කරන ගයිඩ්ලයින් එකක් මේකෙන් ගන්න. යම් මාර්ගෝපදේශයක් මේකෙන් ගන්න. එච්චරයි වෙන්න ඕනේ. right. ඉතින් මේ හවසට evening then ඊට පස්සේ I talk with the patient. Because good communication is a very good skill that we have to keep. We have to maintain as caregivers when looking after patients, not only with the patient but also with family members and other medical staff. So communication is really important. හරි ඒකත් මතක තියාගන්න. Then I talk with the patient. මම patient එක කතා කරනවා and keep them relaxed. එයාව ඒ කියන්නේ ඔහුව හෝ ඇයව relax කරලා තියනවා. ඒ කියන්නේ සුව පහසු. ඒ කියන්නේ කදේකට කියන්නේ relax කරලා තියනවා. මට වචනේ එන්නේ නැහැ. I help with light activities. මම යාට help කරනවා, උදව් කරනවා with light activities. මොනවද light කියන්නේ? සැහැල්ලු ක්‍රියාකාරකම් වලට මම යාට උදව් කරනවා if possible. එහෙම කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම්. Hari, if the patient is strong enough to do certain activities which are really light activities, then if the patient is okay or possible, if it is possible to do so, then I will help with them. right. ඉතින් I prepare මම සූදානම් කරනවා and give dinner. ඒ වගේම dinner එක දෙනවා. මම කියන්නේ dinner එක ලෑස්ති කරලා දෙනවා කියන එකයි කියන්නේ. හරි? ඊගාට I give evening medicine. මම හවසට දෙන්න තියෙන බෙහෙත් ටික දෙනවා. I always follow the care plan. මම නිරන්තරයෙන්ම care plan එක follow කරනවා.
මේක මම හිතන්නේ මම කලිනුත් මම දැම්මද කොහෙද I assist with toileting and hygiene එයාගේ toilet යන්නේ වැඩ කටයුතු වලට එයාගේ hygiene සෞඛ්‍ය ආරක්ෂිත ඒවාට මම එයාට assist කරනවා සහාය දක්වනවා I also have my meal on time මම මගේ කෑම එකත් මම වෙලාවට ගන්නවා right හොඳයි ඒ කියන්නේ දැන් අපි ඔය රැයට දෙන බෙහෙත් ටික අරව මේවා ඒවා තමයි ඔය ඔකට ඇතුළත් වෙන්නේ ඔය evening කියන එකට. ඇත්තටම evening කියන එක සාමාන්‍ය සලකන්නේ ඇඳිරි වෙන්නට පස්සේ ගත කරන කාලය. evening. ඒ කියන්නේ හවස කරුවල වැටුණාට පස්සේ තමයි evening. එතකන් 12න් පස්සේ වෙනකන් ඒ කරුවල වැටෙන්න කිට්ටුවේ ඒ වෙලාවට අපි afternoon කියලා කියනවා. ඊට පස්සේ කරුව ඇඳිරි වැටෙන්න පටන් ගත්තට පස්සේ රැය වෙනකන් ඒ කාලයට අපි evening කියලා කියන්නේ. right. night රාත්‍රී කාලයේදී සාමාන්‍ය නයිට් එක විදිහට අපි සාමාන්‍ය patient ඔක්කොම වැඩ කටයුතු ඉවර වෙලා අපි දවස අවසන් කරන කාලයට අපි කියනවා නයිට් එක කියලා. හරි. මේ හේතු හින්දානේ අපි කවදාකවත් දැන් රාත්‍රී අවස්ථාවකදී තව කෙනෙක් හම්බුනහම good evening කියනවා මිසක් අපි good night කියනවද? නෑ. කතාවකට මුල පුරන්නේ නෑ කවදාකවත් good night කියලා. කතාවක් අවසන් කරන්න තමයි good night කියන වචනේ කියලා අපි සමුගැනීමක් කරන්නේ. නිදා ගන්න යන්නේ රැට. හරි දැන් රෑ වෙලාවකදී රෑ 11ට 12ට හරි කවුරු හරි කෙනෙක් මුණ ගැහුනොත් අපි good night කියලා කතාව පටන් ගන්න නෑ. good evening කියලා තමයි කතාව පටන් ගන්නෙ. හරි? හොඳයි. then ඊට පස්සේ I prepare the patient. මම patient ను සූදානම් කරනවා for sleep. නිදා ගන්න මම patient ను සූදානම් කරනවා. I help with toileting before bed. ඇඳට යන්න කලින් toileting වැඩ වලට මම එයාට help කරනවා. and also I can yes if the patient is on diapers then I can change diapers before sleep. එයා නිදා ගන්න කලින් එයා diapers වල ඉන්න කෙනෙක් නම් මට පුළුවන් එයා diapers change කරන්න ඒ වෙලාවේදී. හරි? I can help him to wear diapers. මට පුළුවන් එයාට help කරන්න diapers අඳින්න වගේ මොකක් හරි කියන්න. I make the bed clean. මං ඇඳ හදනවා. ඒ කියන්නේ ඇඳ පිරිසුදු පිළිවෙලට හදනවා and comfortable සුව පහසුව හදනවා. I ensure මම වග බලා ගන්නවා safety. I ensure safety. මං ආරක්ෂාව ගැන වග බලා ගන්නවා before sleep. නිදා ගැනීමට පෙර. I do this මං ඇයි මේක කරන්නේ I do this මම මේක කරන්නේ to avoid accidents at night රාත්‍රියේදී at night කියන්නේ රාත්‍රියේදී to avoid accidents අනතුරු සිදුවීම වළක්වා ගැනීමට තමයි මම මේ දේ කරන්නේ when possible යම් හැකියාවක් තියෙනවා නම් ඒ කියන්නේ හැකියාවක් තිබෙයි නම් I take rest sorry පුළුවන්කමක් තියෙනවා නම් I take rest මම rest එකක් ගන්නවා I check the patient මම patient එක check කරනවා during the night රාත්‍රී කාලයේදී if needed අවශ්‍යයි නම් එහෙම කරන එක අවශ්‍යයි කියලා හිතනවා නම් මට පුළුවන් ඒකත් කරන්න. හොඳයි. දැන් පොදුවේ අපිට මොන වගේ දේවල්ද කියන්න පුළුවන්. මම ඒකත් මේ ඔයාලට මෙතෙන්දිම කියලා දෙන්න. I always speak මම නිරන්තරයෙන්ම speak කතා කරනවා kindly කාරුණිකව and respectfully. ඒ වගේම ගෞරවය ඇති වෙන ආකාරයට මම patient කතා කරනවා. I focus on safety. මම safety එකට මම focus කරනවා. ඒ කියන්නේ අවධානය ලබා දෙනවා and avoid accidents. ඒ වගේම අනතුරු සිදුවීම් වළක්වා ගන්නවා. I observe මම නිරීක්ෂණය කරනවා and report. ඒ වගේම report කරනවා. කියන්නේ ලියලා තියෙනවා any changes immediately. මොනවාම හෝ වෙනස්කම් තියෙනවා නම් any changes කුමන හෝ වෙනස්කම් තියෙනවා නම් immediately හැකි විගස මම ඒවා observe කරලා report කරලා තියාගන්න. කියන්නේ ලියලා තියාගන්නවා. I follow medication schedules strictly. I follow medication schedules කියලා කියන්නේ schedules කියලා කියන්නේ අපි එකට මම බෙහෙත් දෙන ඒ වෙලාවල් අරව මේවා මම follow කරනවා ඒවා නිසි පරිදි අනුගමනය කරනවා strictly දැඩිව මම මේ දේවල් හරියට කරනවා දැඩි ලෙස කියන එක strictly කියන්නේ I maintain hygiene මම සෞඛ්‍ය ආරක්ෂාව පවත්වා ගන්නවා and infection control ඒ වගේම ආසාදන පාලනය කර ගන්නවා I respect privacy of my patient and dignity of my patient නේ I respect privacy and dignity මම privacy එක කියන්නේ එයාගේ පුද්ගලිකත්වයට ඒ වගේම එයාගේ තියෙන dignity එක මොකද dignity එක කියලා කියන්නේ එයාගේ තියෙන අභිමානය ආත්ම අභිමානයට මම ගරු කරනවා I give emotional support මම එයාට මානසික සහාය ලබා දෙනවා emotional support එක දෙනවා and encouragement එයාට දිරිගැන්වීම කියන දේ දෙනවා හොඳයි ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක පැහැදිලි වෙන්න ඇති වටිනා දෙයක් ඔයාගේ දැනුමට එකතු වෙන්න ඇති මේ වගේ ප්‍රශ්නයකට කොහොමද උත්තර දෙන්නේ කියන එක ඔයාලට දැන් තේරෙනවා ඇති මට මතකයි කෙනෙක් මගෙන් ඇහුවා දැන් මේ ප්‍රශ්නේ අහලා එයාගෙන් ඇහුවලු මේ ඉන්ටර්වයුව බෝඩ් එකේදී දැන් ඩේලි රූටින් එක තුලදී මට කියන්න මේ මොකද්ද වඩා වැදගත්ම දේ මොකද්ද කියලා ඇහුවලු ඉතින් මේකට මට දෙන්න තියෙන උත්තරේ තමයි safety patient safety එක තමයි caregiver කෙනෙක් විසින් තමන්ගේ වැඩ කටයුතු සියල්ල තුලදී
අංක එකට දෙන්න ඕනේ දේ තමයි patient safety, patient ගේ ආරක්ෂාව. හරි? documentation වගේ දේවල් නෙවෙයි. ඒක මතක තියාගන්න. ඉතාම වැදගත් patient safety කියන එක. ඇයි patient safety එක වැදගත්? අපි කොහොමද මේක justify කරන්නේ? අපි කොහොමද මේක මේ කෙනෙක්ට පෙන්වන්නේ මේකයි safety එක තමයි වැදගත් කියලා. මෙහෙමයි. දැන් හිතන්න බලන්නකෝ. දැන් documentation එකක් අපි maintain කරන්නේ කොහොමද? පළවෙනි කාරණාව ඉතලා care එක කරනවා. patient care එක අංක 1. patient care එක caring එක කරලා තමයි අපි documentation එකක් කරන්නේ. හරි? patient caring නැතුව documentation කරන්නේ නැහැනේ. එතකොට patient caring මොකද වැදගත්ම දේ? patient ගේ safety එක අංක 1. patient safety නැති caring එකක් නැහැනේ ලෝකේ. අංක 1 caring එකේදී safety එක. තව දුරටත් කිව්වොත් මේ දේත් මතක තියාගන්න. හැම caregiver කෙනෙක්ම documentation maintain කරන්නේ නැහැ. මොකක්ද ඒ කතාව? professional caregiver කෙනෙක් නම් අනිවාර්යෙන් documentation maintain කරන්න ඕනේ නේ. මෙහෙමයි. ඒක කතාව මෙහෙමයි. ඇත්තටම caregiver කියන කාණ්ඩයේදී formal informal කියන caregiver කොටස් දෙකක් තියෙනවානේ. ඒකෙදී formal caregivers ලට තමයි professional caregivers ලා. කියන්නේ අපි වගේ පුහුණුවක් සහිත training එකක් තියෙන, experience එකක් තියෙන අයව ගන්න. එතකොට එයාලට salary එකක් ලැබෙනවා. ඒ වගේම ওই care workers ලා කියලා જાතියක් ඉන්නවා. එයාලා ඇවිල්ලා එයාලට training එකක්, certification මොනවත් නැහැ. එයාලා course එකක් follow කරලා එයාලට ඒ කියන්නේ qualifications එහෙම මොනවත් නැහැ. නමුත් එයාලත් වැඩ කරනවා. එයාලත් patient ලා බලා ගන්නවා. එයාලට salary එකක් හම්බ වෙනවා. වැඩේ කොහොම හරි කරනවා. procedures මොනවද දන්නේ නැහැ. professional caregivers ලා වගේ එහෙම ඉගෙනගෙන නැහැ. නමුත් කරනවා. ඒ care workers ලා. එතකොට මේ සාමාන්‍යයෙන් දැන් අපි informal caregivers ලා විදිහට අපි දැන් හිතන්නකෝ අපි ගෙදරක දැන් අපේ අම්මා තාත්තා බලා ගන්නවා. හිතන්නකෝ නැත්නම් අපි දරුවෙක් බලා ගන්නවා. අපි ඒ කරන්නේ අපිත් එතකොටත් අපි caregivers ලයි. ඒ අපි අපේ අම්මා තාත්තා බැලුවත් අපේ දරුවන්ව නැත්නම් පවුලේ වෙන ඥාතියෙක් හරි යාළුවෙක් හරි ඒ බැලුවත් ඒ අපි කරන්නේ caregiving. එතකොට මේ මොහොතේදී අපි professional නොවන නමුත් අපි caregiver කෙනෙක්. එතකොට ඒත් අපි documentation කරනවද? අපි ඒව maintain කරන්නේ නැහැ නේද? එතකොට ඒ documentation part එක අත්‍යවශ්‍යමද patient කෙනෙක් බලනකොට? professional caregiver කෙනෙකුට ඉතා වැදගත්. හැබැයි මතක තියාගන්න patient safety තමයි important. අතිශය වැදගත්ම දේක patient safety. හොඳයි. එහෙමනම් අද වීඩියෝ එක මම හිතනවා ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක like කරන්න. ඒ වගේම ඔයාලට අවශ්‍යයි කියලා හිතනවා නම් මගේ online class එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඔයාලට පුළුවන් එකත් එක්ක සම්බන්ධ වෙන්න. මගේ WhatsApp number එක 071 16 20 928 WhatsApp message එකක් දාන්න. ඔයාලට පුළුවන් එතකොට practice වෙන්න. කටපාඩමෙන් නෙමෙයි පුහුණුව ලබා ගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් ක්ලාස් එකේ ඉන්න අනිත් ළමයි එක පුහුණු වෙන්න. ඊටාම් වැදගත් දේ පුහුණුව. ඉතින් හැම වෙලාවෙම කියනවා වගේ මතක තියාගන්න ඉගෙන ගන්න දැනුම එකතු කරගන්න. කෝස් එක තුලදී ඉගෙන ගත්ත දේට වඩා වැඩි පරාසික දැනුමකින් සන්නද්ධ වෙන්න. හැම දෙයක්ම ප්‍රශ්න කරන්න. ඇයි එහෙම වෙන්නේ කියන එක. අපි හැම කෙනෙක්ම ඉගෙන ගන්නවා. අපි දැන් අපිට නර්ස් කෙනෙක්ගේ දැනුම සහ caregiver කෙනෙක්ගේ දැනුම කියන්නේ හරියට අහසයි පොළොව වගේ. කවුරු හරි කෙනෙක් hina වෙනවා නම් මෙයා දන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක ඒ මිනිස්සුන්ගේ සමහර එහෙම මම දැකලා තියෙනවා ඇත්තටම. සමහර නර්ස්ලා හරි නරක විදිහට එහෙම මේ කරනවා. ඇත්තටම එහෙම කරන්න හොඳ නැහැ. මොකද නර්ස් කෙනෙක්ගේ වෘත්තියක් කියන්නේ ඊටාම ඉහළ දැනුම් සම්භාරයක්, ඊටාම ඉහළ පුහුණුවක් සහිත එකක්. එතකොට ඒ තුල ඔවුන් සතු විය යුතු ගුණාංග තියෙනවා. එතකොට caregiver කෙනෙක් කියන්නේ මම කියන්නේ පහත් චරිතයක් කියන එක නෙමෙයි. නමුත් අපෙන් ඉතා විශාල වැඩ කටයුතු ප්‍රමාණයක් වෙනවා. නර්ස් කෙනෙක්ගෙන් විශාල වැඩ කටයුතු ප්‍රමාණයක් වෙනවා. ડોක්ටර් කෙනෙක්ගෙන් විශාල වැඩ කටයුතු ප්‍රමාණයක් වෙනවා. මේ ටීම් එක තුල අපි හැම කෙනෙකුටම වැදගත් කාර්යභාරයක් තියෙනවා. මේ අපි හැම කෙනෙක්ම ඉතාම වැදගත් මේ patient care එකේදී. ඒ නිසා එකිනෙකාට සමච්චල් කර ගැනීම නෙවෙයි. තමා සතු දැනුම අනෙකා සතුව නැත්නම් අවශ්‍ය කරන්නේ ඒ කෙනාට උසුළු විසුළු කිරීම, hina වීම නොව ඒ කෙනාව දැනුමින් සන්නද්ධ කිරීමට සහාය වීමයි. ඉතින් මම ඔයාලට කියන්නේ හැකිතාක් දැනුමින් සන්නද්ධ වෙන්න. කවුරු hina වුණත් caregiver කියන එක කොයිතරම් පහත් කළත් කවදාකවත් හිතන්න එපා මේක පහත් රැකියාවක් කියලා. මේක ඉතාම උතුම් රැකියාවක්. ශෞක්‍ය ශාස්ත්‍රය තුළ තියෙන රැකියා ගොන්නෙන් තවත් එක වටිනා රැකියාවක්. එහෙමනම් ඉතින් ඔයාගේ වටිනා අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා. අදහස් යෝජනා චෝදනා ඕන දෙයක් දාන්න. ඒ වගේම ඔයාගේ යාළුවෝ ඇති ගොඩක් කට්ටිය caregiver course කරන කට්ටිය ඇති groups ඇති ඒවට share කරන්න. එයාලත් මේ දැනුම එකතු කරගනීවි. එහෙමනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ගෙන් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.